එයා නෑන මිසක් මගේ නංගි නෙමේ. දොර ඇරපු කෙල්ල වෙහිම මම ඇදලා ගත්තේ ටී-ෂර්ට් එකේ නැති මගේ ළමටයි තෙරපිලා යද්දි. කතාව කියවන අය ලයික් එකක් කමෙන්ට් එකක් දායි කියලා හිතන් ලයිට් එළියට එන මෙරුවා වගේ නිතරම YouTube එකට එන මම වෙනුවෙන් චුට්ටක් හිත හැදෙන ලයික් එකක් දානවද? අපි යමු කතාවට. මොකෝ කෙල්ල අහද්දි මම ඉක්මනට අත ගත්තත් මගේ පපුව ගැහෙන එක මටම ඇහෙනා වගේ. යකෝ අල්ලන්න පුළුවන් ඔක්කොම අල්ලනකොට ගැහුන්නේ නැති උඹ මොකද ඩිස්කෝ නටන්නේ? යටි හිතට ටෑන් ගාලා කියපුවම ගහනක් නෑ වගේ කතා කළා. තමුසෙව තැම්බෙන්නේ නැද්ද බන් මේ සරුවාල ඇඳලා? මම අහපු එකට කෙල්ල උත්තර නොදීම බැලුවේ ඇගේම ගවුම දිහා. දාඩිය නැද්ද? බලනවාකෝ මේ පුරුදු මමම ගලවලා ඉන්නේ. ඒකට නම් කෙල්ල පොඩි හිනාවක් දැම්මේ කට කොනකින්. දාඩියයි තමා චුටි මස්සිනේ. හැබැයි ඉතින් තියෙන එක අඳින්න එපැයි. මොකෝ ඔයා වගේ නැතුව ඉන්නද? එහෙම කියපු කෙල්ල ගස්සපු ගැසිල්ලට කෙල්ලට කලින් කොණ්ඩේ ගියා. හැබැයි ඉතින් මට මැවුන නම් කෙල්ල උපන් ඇඳුමෙන් ඉන්න හැටි. කොහෙද කොණ්ඩේ එකටත් හරස් වුණානේ. මැවුන රූපේ කොණ්ඩේ අයින් නොකරම මම ගියා ආපහු ලියන්න. හිතලා අන්තිමේට කොටසක් ලියාගත්ත මම ඒ වෙද්දි කාලා ඉවර කඩල භාජනෙත් අරගෙනම ගියේ කුස්සියට. ඒ වෙනකොටත් අම්මයි මගේ නෑනා පොඩ්ඩයි උයද්දි මම ගියේ සින්ක් එක ළඟ බර දාලා වළඳක් අතුල්ලන කෙල්ල ළඟට. මොනව නැතත් කෙල්ල අතුල්ලන්නේ වළඳ උනාට පැද්දෙන්නේ පස්ස. හිමිහිට එතනින් කඩල භාජනය තියලා හැරෙද්දි මම අහුනේ රේඩාර් එකට. පොල් කටු හැන්ද අතේ තියන් බලන් ඉන්න අම්මා අඩියට ලං වෙලා දුන්නේ පිට රත් වෙන්න තරමේ පාරක්. ආයි අම්මේ නෑනගේ හෙලවිල්ල බලන් හිටියටද නැත්තම් භාජනය හේදුවේ නැතුවටද කෙහුවේ කියලා මට හිතාගන්න බැරි වෙද්දි ඒ පාරේ සද්දට කෙල්ලත් ගැස්සුණා. තෝ රටමී හරකා. අර කාමරේ මුල් ඇඳලා දැන් එනවාද මෙතන හමු හත්තය වෙන්න? හොදපන් අරක. අතෙන් ගැහුව එක හොඳයි. නැත්තම් ඉතින් හැන්දෙන් වැදුනා කියන්නේ ඉවරයි. අර අංගනාව හිනාව කාගෙන වළඳේ ලෙලි යන්න අතුල්ලනවා. සින්ක් එක ළඟට ගියපු මම මගේ ඇඟේ පැත්තෙන් තල්ලුවක් දැම්ම කෙල්ල විසිවෙන්න. පිදුරු ගහක් වගේ විසිවෙලා ගියපු කෙල්ල පළවෙනි පාරට මට රවද්දි මාව පිච්චුනේ ඒ තරම් මේ බැල්ම නපුරු නිසා. හොදගන්න එකයි ඇත්තේ. එහෙම කියලා ටැප් එක ඇරපු කෙල්ල අත හොදන් ගියේ හොම්බට එකක් අනින්න හිතෙද්දි. යකෝ මේකේ තියෙන ඝනකම. මූණ බලන්න පුළුවන් තරම් දිස්නේ දෙන්න අතුලලා තිබුණ වළඳයි කඩල බාස්කට් එකයි දෙකම හොදලා දාපු මම උයනේවට ඇහැක් දාලා පිටත් උනේ ගොළු බෙල්ලව බලන්න. වාහනයක් යටට රිංගන් ඉන්න අසලෙට කකුලෙන්ම තට්ටුවක් දාගෙන ගිහින් මම ඇතුලෙන් ඉඳගත්තේ. රජයේ සේවකයෙක් වුණ මුගේ තාත්තා ඒ තරම් ගෑරේජ් එකේ වැඩ හොයන්නේ නැති නිසා මූ හම්බ කරන එකෙන් භාගයක්ම අත දිගැරලා වියදම් කළේ ඉතින් සෙට් වෙන කෑලි වලට තමා. මචන් මේ අහපන්කෝ. කාර් එකේ යටින් එළියට ආව අසෙල අත් දෙකේ තියෙන පරණ රෙදි කෑල්ලකින් පිහද ගත්තට ඒකේ තියෙන ඒවයි වැඩි හරියක් අතේ ගෑවුනේ. කියපන් මොකද බිත්තර දාන කිකිලි වගේ එක කරගන්නේ? මට එහෙම කියන ගමන් ඌ ඉඳගත්තේ සාක්කුවෙන් දුම් වැටියක් ගන්න ගමන්. මේ බන් මට වෙනදා බස ගාලා එළියට එන වචන අද නොඑද්දි මම ටිකක් ඔලුවත් කැහුවේ මේක මූට කියනවද නැද්ද කියලා. නයන උඹට අසනීපයක් වද්ද බං? එහෙම කියලා අතේ තිබුණ සිගරට් එක තොල් අතරට හිර කරගත්ත ඔහු අත තිබ්බේ මගේ නල්ලට. නෑ යකෝ මේ වෙන එකක්. ඇස් පුංචි කළ මන් දිහා බලපොහු ලයිටරෙන් දෙතොල අතර ඇඳි වැටිය පත්තු කළේ මම කතාව පටන් ගත්තේ. අර කෙල්ලට රෙදි ටිකක් අරන් දෙමුනේ බං. මොන කෙල්ලටද යකෝ? උඹට ඉන්න කෙල්ලෝ ගානට රෙදි නැවක් ගෙනාවත් මදි. මගේ නෑනට යකෝ පව් හෙන දිගේ වදින්න බං මේ දාඩියේ. මගේ වචන වලට ඉක්මනට දුම් ඇටිය තොලෙන් ඉවතට ගත්ත අසේල මල් හිනාවක් දැම්මේ. මගේ නෑනා හරි සතුටුයි ඒකත් එහෙමද? මේ ගේරියෝ තෝ හිතන මගුලක් නෑ. පව් ඒ ළමයා. අනික මගේ නෑමන තමා නැතු උඹේ ඇවුෂ් දැන් උඹ අයියෝක මට කියන්නේ මාවත් එක්ක යන්නද? නෑ ගොනෝ කොහොමද කෙල්ලට අරන් දෙන්නේ? අයිඩියා එකක් දීපන්. හුස්ම එක්ක එළියට පිඹපු සුදු දුම් වලල්ලක් එක්ක අසේල මට දික් කළේ දුම් වැටිය. එපා බං මං ඕව බොන එක නතර කළා. බැඳපු කාලෙක නැග්ගේ නැත්තම් උඹත් අඩු කරපන්. අනේ
නන්නානේ මට මේ නගින ගා නැති. මෙහෙම කරපන්. උඹ අම්මට කියපන් කෙල්ලට ඇඳුම් අරන් දෙන්න කියලා කෙලින්ම. එතකොට අම්මා බලයි මොකද කියන මෝඩයෝ. ඉස්සල්ලාම අහපන්. උඹට ඕනේ එකට අදින්න විදිය වෙනස් කරන්නනේ. ඉතින් කවුරු අරන් දුන්නහම මොකද බං? අනික හංග අරන් දෙන්න පිටේ කියන්නේ නෙවෙයිනේ. අපේ නෑනනේ. මුල් ටික පරිස්සමට අහන් හිටපු මට අන්තිමේට අර එහෙම කියපු අසේල හිනාවක් දැම්මේ දෝර යන්න. තොගේ මැරිච්ච ආච්චිට එහෙම කියපු මම උගේ ඔලුවටත් ගහගෙන ආවේ අද ඉඳලා කොහොමත් කෙල්ල අපේ නෑනා කියලා සීල් වෙනවා කියලා දැනගෙන. රෑ කෑම වෙලාවේ මම අම්මා ළඟ මේ වාඩි උනේ කොතනින් හරි පොටක් පාදම් මේක කියන්න හිතන්. කෙල්ල මෙහෙම ඇන්ටාර්ක්ටිකාවේ ගිහින් වගේ ඇඳගෙන ඉද්දි මට දැනෙන්නේ මාව තැම්බෙනවා වගේ. පුරුෂ ශක්තිය ගනින් සහේල්. ඇය වෙනුවෙන් ඔබ හිතට එහෙම මුමුණපු මම කන අතරේ කතාව පටන් ගත්ත නෙවෙයි. කෙලින්ම කතාව අම්මට කීවා. අම්මා මේ ළමයාට තියෙන නුවරඑළිය ඇඳුම් විතරද කොහෙද ගෙදරට අඳින්නත්. බල්ලා රෙදි ටිකක් අරන් දෙන්න ගෙදරට අඳින්න. මේ දවස්වල තැම්බෙනවා. මගේ කතාවට කකා හිටපු තුන්දෙනාම නිශ්ශබ්ද වෙද්දි මම දැක්ක අම්මගේ තාත්තගේ ඇස් දෙක කෙල්ල ළඟට යනවා. අනේ ඕම තමා දෝනි. මට එක ගානක් ගියේ නෑ පැටියෝ. ඔයාට තියෙන ඔක්කොම ඔහොම ඒවද පෙනිකේ? අම්මගේ වචන වලට කටේ තියෙන බත් ටික කැඳ වෙන්න හපන කෙල්ල කටුස්ස වගේ ඔළුව වනද්දි මට හිතුනේ පළවෙනියට කාපු ටික ඇඹරිලා ඉවරත් ඇති කියලා. අනේ නයන උඹට අනිත් අය ගැනත් හිත උණු වෙනවනේ. රෙදි අඳින්නෙම නැති උඹ ඉතින් තැම්බෙන එක ගැන කියන එක තමයි වටින්නේ. තාත්තගේ වචන වලට මට ආව හිනාවක්. මොකද ඒ වෙද්දි අපි දෙන්නම හිටියේ ටී-ෂර්ට් නැතිව. තාත්තිත් බාගෙන ඇඳන් ඉන්නේ. මේ රස්නේ හුරු නැතුව රෑෂ් එකක්වත් දැම්මොත් අම්බෝ මටත් බෝ වෙයි. මම එහෙම කිව්වේ අම්මගේ පිගානේ තිබුණ හාල් මැස්සෙක් ගන්න ගමන්. හාල් මැස්සන් තෙල් දාලා හින්දපු පරිප්පුවක් එක කොච්චි සම්බෝලයක් තිබුණේ රෑ කෑමේ. දෙපාරක්ම බත් බෙදන් කෑවත් හිතට නම් දැනුනේ තව මදි කියලා. හැබැයි ඉතින් බඩ ඇදෙනවා දැනෙද්දි හිතට හැන්දෙන්ම ගහපු මම රෑට ඉඟුරු එකක්වත් බොන්න හිතුවා. මේ නයන මම කියන්නේ නෑ උඹට. මට හිතුණා උඹේ සත්ව කරනව පහළ වෙනකොට අම්මපා උඹ වගේ එක්කෙක් තාත්තා රවල කියදී දත් 32ම පේන්න හිනාවක් දාගෙන මම නැකිට්ටේ අත දාලා කෙල්ලගේ තාල් මැස්සෙක් අරගන්න ගම. දෙයනේ ඒ බැල්ම ලාවට රතුණු ඇස් දෙක එක්ක උස්සපු ඇස් වලින් කියන මට කියව ගන්න බැරිය කතාවට මගේ ගොන් මොලේ කිව්වේ හාල් මැස්ස නිසා වෙන්න ඇති කියලා. ඒ වෙනකොටත් ඇඟිලි දෙකෙන් කටේ ඔබාගත්ත හාල් මැස්ස මම ආයෙම කටෙන් ගත්තා එළියට. කාපු ටික පිච්චිලා ගිහින් පපුවේ පොඩි රිදුමක් එක්ක කාලෙකට පස්සේ පසුතැවීමක් ඇති වුණා මට. ඒකත් හාල් මැස්සෙක් නිසා. හැබැයි මම පෙන්නපු හාල් මැස්ස එපා කියලා ඔළුව හෙලෙව්ව කෙල්ල මට පාපු මද සිනහවෙන් ආයේ කන්න ගත්ති. ගෑනු තේරුම් ගන්න ඉතින් කොහොම ගලත් බැරි නිසා ආයෙම අරකව කටේ ඔබාගත්ත මං පිගානත් හොදලා ගිය කාමරේට. ලියලා දුන්න එකට රෙඩ් ලිප්ස් කෙල්ල ලෝභ නැතුව 20000ක් දාලා තියෙද්දි මම එකතු කරන් තියෙන ඉලක්කම් 7 මුදල් එකතුවට මේකත් වැටුනේ කවදත් මම පොඩි කාලේ ඉඳලා සල්ලි නාස්ති කරන කෙනෙක් නොවෙන නිසා. නයන කෝතමුන් ෆෝන් එක බල හිටපු මම ගැස්සුනේ තාත්තගේ කාමරාගමනය නිසායි. සාමාන්‍යයෙන් මගේ කාමරේ මෙයාලට සෙට් නැති නිසා වැඩි එන්නේ නැහැ. ඕ තාත්තේ කන්නාඩි දෙක ගලවපු මම කන් දෙක සුද්ධ කරන් ලෑස්ති වුණා බැනුම් අහන්න. නයන මොකද තමසේ අර කිව් එක? අර ළමයාගේ හිත රිදෙන්නත් ඇති. මොකක්ද? ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා තාත්තා කියන එක. අර රෑෂ් කතාව. ඒ දරුවා මෙහි ආව එකට තමුන් කැමති නැත්තම් කියනවා. එහෙම නැතුව අර වගේ ඒවා නොකිය. හපොයි. ඒ වෙලාවට ජිල් බෝල දෙක රතු කරන් හිටියේ නිසා තමානේ. මට මතක් වුණේ මගේ ගොන්කට වක්කඩ කැඩුවා වගේ කියන ඒවා. මගේන වැරද්ද. නයන තාත්තගේ සද්දෙට මම ආයෙම ආවේ සිහියට. තාත්තේ මම එහෙම හිතලා කීවේ නෑ. මම මේ විහිළුවක් කළේ. නයන විහිළු කරන්න හැබැයි කෙනෙක්ගේ හිත රිදෙනවා නම් ඒක විහිළුවක් වෙන්නේ කරන කෙනාට විතරයි. සෝරි තාත්තේ මගේ වැරද්ද. ඒ ළමයාව නංගි හිත නොරිද්ද හැදුවේ. විශේෂයෙන්ම මස්සිනා. ඒ නිසා ඔයාගේ විහිළුවට තාම ඔරොත්තු දෙන්නේ නැහැ. සමාව ගන්න ඕනේ නම් නංගිවෙගෙන්ම ගන්න. මොකක් නංගි?
මගේ හිත කෑ ගහලා දෙපැත්තට වෙන්න තව පස්සත් හෙලෙව්වා. එතකොට වැට නැතිකට නිකන් ඉඳීය. තාත්තේ එයා නෑනා මිසක් මගේ නංගි නෙමේ. මට බෑ නංගි බින්ගි ගාන්ට යාට. ඕන්නන් නෑනා කියන්න නැත්තම් නම කියන්න. තාත්තගේ නපුරු බැල්ම එක්ක ඉතින් කියපු මෝඩකම කියලා මට හිතුනේ. නයන තමුන් නැත්තටම දෙවියන් වහන්සේගේ දරුවෙක් නේද? හැමෝම සහෝදරියෝනේ එහෙව් එකේ ඇයි මේ? තාත්තේ පවුලෙන් පිටායේ එහෙම වුණාට මෙයා මගේ නෑනානේ. තමුන්ට කියලා වැඩක් නෑ නයන. එහෙම කියලා තාත්තා ගියපුහම මම කාමරේ එක තැන ඇවිද්දේ ඇත්තටම මම නිසා කෙල්ලගේ හිත රිදෙනදෝ කියලා දැනෙති. හරියන්නේ නෑ සහේල්. උඹ දැන් කිලෝමීටරයක් විතර ගියා මේ හුණ්ඩුවේ. ඵලයන් ගිහින් විසඳ ගනි. මටම කියාගත්ත මම ගියේ කෙල්ලගේ කාමරේ දොරකඩ ළඟට. තට්ටු කරනවද නැද්ද කියලා හිතලා අන්තිමේට පොඩක් එමෙහිට තට්ටුවක් දැම්මේ විහිළුවක් කළේ කියනවා කියලා හිතන්. ඒත් දොර ඇරපු කෙල්ලව එහෙම මම ඇදලා ගත්තේ ටී-ෂර්ට් එක නැති මගේ ළමට ඇය තෙරපිලා යද්දී. හපොයි කහකුරුල්ල මොනවද මේ කරන්නේ? ජාතිකෙන් කන්න වගේ යන්නේ නේ ළමයිනේ. හිතන දේ කමෙන්ට් එකක් දාගෙනම යන්න. ස්තුතියි.